උන් මැත්ස් වලට ගැලපෙන්නේ නැහැ. උට කතා කරලා ගෙන්නේ. ලංකාවේ පළවෙනි එක. මෙතන ඉන්න ඩයල් ගැන හිතුවොත් එimhe පුදුමත් හිතෙනවා. ෆුල් ස්කෝලර්ෂිප් එක. ඒක ඔටෝමැටිකලි හැදෙන්න ඕනේ. මාළ දාගෙන හිටියා, වල්ලු දාගෙන හිටියා, ඇට මාළ එද්දා හිටියා. අහලා බලපන්. නෑ සිරා. මේ අපේ දඩ ඇට කඩලා ගත්තා. බෝඩු ඔක්කොම විසිරලා ගියපන් අර වැට මාළේ. කොල්ල දා කබාගයක් ලියලා එක. ඒ අර වර්ධනය වෙලා නැති ප්‍රශ්නයක් යකෝ තියෙන්නේ. ඒතොපේ ඒ උන් මැත්ස් වලට ගැලපෙන්නේ නැහැ. ඔතන වීරියෝ වෙන්න ඕනේ. වැඩ කරලා වැඩ වලින් වීරියෝ වෙන්න. මැත්ස් කරන එකේ මොලින් නැතු ඇඟෙන් වීරියෝ වෙනවා. මේ ඇඟ හැඩ කරගෙන වීරියා කොණ්ඩේ කපාගෙන වීරියෝ පිස්සුද යකෝ. අපිට ගැලපෙන සමාජයක අපි ඉන්න ඕනේ. උඹලා ඒක තේරුම් ගන්නත් ඕන. අපි මොනවා කරත් අපිට එහෙම අයිතියක් නැහැ. මේ අපිට හිතෙන දේ කරන්න අයිතියකුත් නැහැ. පාරේ යන ත්‍රිල් කාර්යයක් කරනයක් හරි නිකන් ආට් කරන එක කරන දෙයක් කරන්න අපිට අයිතියක් නැහැ. කවුරුත් මේ පොත්වල ලියලා කරලා නැහැ. මේවා මෙහෙම ඉන්න ඕනේ කියලා. ඒක ඔටෝමැටිකලි හැදෙන්න ඕනේ. ඒ තැනකට ගියාම මේ තැනට ගැලපෙන්නේ. දැන් මෙතන මේ මෙහෙම වාඩිලා ඉන්නවත් කාටවත් අයිතියක් නැහැ. මේ මැත්ස් කරන විදිහට අර මනස හැදිලා නැත්තම් උඩ ඉන්න අයිතියක් නැහැ. මටත් උඹලා ගොම් පාට උඹලා ගොම් පාට ඔක්කොම නිකන් අපි නිකන් අපිට එහෙම වටනකම නැහැ නේ. අපි කාගේවත් විශේෂයෙන් තව අවුරුදු 7-8කින් මෙතන ඉන්න ඩයල් ගැන හිතුවොත් එimhe පුදුමත් හිතෙනවා. ලෝකේ තියෙන හොඳම කැම්පස් වලින් උඹලා වගේ උන්ට කතා කරලා ඉන්න කියන්නේ. නියුක්ලියර් ෆිසික්ස් වල ලෝකේ තියෙන නම්බර් 1 මොකද මිචිගන් හොල බලපන්කෝ ගහලා බලපන්. ලංකාවෙන් ගියේ පළවෙනි එක. උන්ට කතා කරලා ගෙන්නේ. මේ ඊයේ පෙරේදත් ඌත් එක විශේෂ කතාවක් කරා. මෑත කාලීන වෙච්ච විශේෂ දෙයක් නේ සව කිව්වේ. BBC එකට ඌ කරපු ඉන්ටර්වියු එකකුත් ඌ හරහා ඒ කියන්නේ ඒක අච්චර පොරක්කු. තම ඌ ගියා විතරයි. ලංකාවේ පළවෙනි එක. නියුක්ලියර් ෆිසික්ස් කරලා දැන් ගිහිල්ලා ඌ කතා කරලා ගෙන්නේ. ඌ තෝර ගියේ. සෝ මේකට යන්නද තව එකක් තියුණා. වර්ල්ඩ් රෑන්කින් වල ඒ කැම්පස් එක 10ටද කොහෙද තියෙන්නේ. නියුක්ලියර් ෆිසික්ස් වලින් එකට තියෙන්නේ. ඊට වඩා උඩ හොඳ කැම්පස් වලින් උඩ කතා කරා. ඊට පස්සේ ඔක මගේ නුත් ඒවා. සෝ ඒකට යන්නද අරකට යන්නද. නියුක්ලියර් ෆිසික්ස් වලින් හොඳම තියෙනකට ඌ ගියේ. ෆුල් ස්කෝලර්ෂිප් එක. සියලුම කෙනෙක් ඌ හින ගානක් ඉතිරනවා. සෝ මේ ජොබ් එකක් කරන්නත් ඕනේ සයිසයි. මම ඉස්සෙල්ලා මේ වටනකම නැහැ කියලා කිව්වා. මම මේ වටනකම දන්න පොඩි උන්ගේ. හිතා ගන්න බැරි වටනකමක්. ඒකයි ඒ ඔක්කොම ඔළුවේ තියාගෙන මම මේ කතා කරන්නේ. ඒතර ඒක වෙන්න ඕනේ උඹලට. ඒතර එහෙම උන් ඉන්න එක ආස්සේ මේ කොහෙටවත් නැති මාළවල්ලු දාගෙන එකෙක් ඉන්න බෑ මෙතන. එහෙම වැඩ නොකර උඩ පැන එහෙම ඉන්න බෑනේ. එහෙම උඹලට වාඩි වෙන්න අයිතියක් නැහැ. ඒක අපි තැනකට ගියාම ඉදිරි ඉන්න ඕනේ. එහෙම නැතුව බෑනේ. ඒක කවුරුත් මමවත් ගුරුවරුවත් කවුරුත් කියන්නේ නැහැ මේක මේ අපේ තත්ත්වය මේම හදාගන්නත් මේම හැසිරෙන්න ඕනේ කියලා කියන්නේ නැහැ ඒක. ඉතින් මොළයේ තියෙන එක ඔටෝමැටිකලි ඒක ලස්සනට කන්ට්‍රෝල් වෙලා ඉන්න ඕනේ. ඇඟින් වැඩ කරන්නේ මොළෙන් වැඩ කරන්න ඕනේ. මස් කරන එක. ඔය සාමාන්‍ය ස්වභාවය ඔය කිව්වේ ඒක මේ ලොකු දෙයක් නෙමෙයි.